අනේ වචනයක් හරි කතා කරන්නකෝ පවන්. ප්ලීස්. ඔයාට මට වඩා හැම අතින්ම හොඳ ගර්ල් කෙනෙක් ලැබෙයි. අපිට අපේ වයිති නෑ පවන්. අට මේ තරමේ මට මාවත් අයිති නෑ. තවත් මං වගේ ජීවිතයට ලං වුණොත් ඒක මට ආත්ම ගානකටවත් ගෙවා ගන්න බැරි තරමේ පවක් වේවි පවන්. අනේ මට සමා වෙන්න මම යනවා. ආයෙත් කවදාවත්ම මං වගේ ජීවිතයට එන්නේ නෑ. දිගුදැස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගේ සීනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගේ සීනේ ළඟ ඉන්න පෙරවාගේ දිගුදැස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු ඇති මගේ ගාව ඔය හිතට අමතකද නෑ පවන් කිසිම දෙයක් කිසිම දවසක අමතක වෙන්නේ නෑ. ආව විශ්වාස කරන්න රත්තරන්. පවන් ගැන වගේ හිතේ තියෙන අදහසත් අරගන්න. Otherwise you will have to suffer a lot. අනේ ඔච්චර මට ආදරේ කරන්න එපා පවන්. කවදාරි ඕමට නැති වුණොත් මට ඒක දරා ගන්න බැරි වේවි. වැදිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරුපා හඬනවා ඔබට නෑ තේරෙන්නේ හිතට හිත හිමි නැතිද ආනවා හිත මාගේ මට දෙන්න මගේ ජීවේ ළඟ ඉන්න පෙරවාගේ අනේ පවන් දැන් ගෙදර යන්න පවන්. අනේ ප්ලීස් පවන් දැන් ගොඩක් රෑ වෙලා අපි හෙට උදේට කතා කරමු. දිගුදැස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද ඔබ ප්ලෑන් කරනකොට පෙරහැර ගිහින් පෙරහැර බලන්න ආපුවම ගෙවල් වලත් ගිහින් අනේ කවදාවත් මාව තනි කරන්න එපා පවන්. මාව මැරෙයි. මතක තියාගන්න පවන් මම මහසෙන් විජේවර්ධනගේ දුව කියලා. පෙරේදා හමු වෙලා වෙලුණු හැටි බුදු පාසේ පෙනෙනවා දකින්නවා නියඬ දුර ආසේ දුරම මිස ළඟ නැතිද ආනවා නෙතුමාගේ කවදාද ඔබ එන්නේ නැතුවද හමුවන්නේ ඔව්ව මහා පව් සිද්ධ වෙන වැඩ මහසෙන් දරුවෝ වෙනුවෙන් ජීවිතේ නොකරපු දේ වුණත් කරන්න වෙනවා රනේ. දිගුදැස දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතක අතීතයේ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා අපි ආයෙත් මුලින් ඉඳන් ජීවිතේ පටන් ගන්න සාරි. දිගුදැස දුටුවාම අපේ ආදර කතාවට නමක් නැද්ද පවන්? අපේ ආදර කතාවට ඔයගොල්ලෝම නමක් දෙන්න.